මිහිපිට ජීවත් වෙන කිසිම මිනිහෙක් ප්‍රශ්න තමන්ගේ ඔඩොක්කුවේ දාගෙන ඒ ප්‍රශ්න වලින් අඬාන ඉන්නේ නැහැ. තමන්ගේ ඔඩොක්කුවට වැටෙන ප්‍රශ්න වලින් නිදහස් වෙලා hina වෙලා ඉන්නයි උත්සාහ කරන්නේ. ඒ hinaව සපුර ගන්න මෙන්න මෙයාව පෙන්නනවා නිතරම. මේක කෙරෙහි මේ ටිකට් එක ස්විප් ටිකට් එක කෙරෙහි විශ්වාසය තියෙන මිනිස්සු මේ ස්විප් ටිකට් ගන්නවා බඩට නොකෑවත් හම්බ කරන පඩිය උපයන රුපියල 2 මේ ස්විප් වෙනුවෙන් දිය කරන මිනිස්සුන්ගේ මේ පුංචි ලංකාව පිරිලා මාස ගානකට පස්සේ කෝටි ගාණක් එකෙකුට දීලා මිනිස්සුන්ව මත් කරනවා මේකට අලෝලා තියා ගන්නවා. මේ නින්දිත පාහර වැඩේ ගැන දිගින් දිගටම සියලු රජයන්ට කිව්වා. එක්කෙනෙක්වත් ඇහුවේ නැහැ. මේ බොම මෑතක රුපියල් කෝටි 60 ගාණක් දුන්න එක මිනිහෙකුට. ඔය කෝටි 60 දෙනෙකුට දුන්නා නම් එකෙකුට කෝටි 60 ගාණි. ඒ පවුල් 60ම ගොඩ යන්නේ නැද්ද? කෝටි 50 ගාණ 120කට දුන්නා නම් 120ක් පවුල් ගොඩ යන්නේ නැද්ද? රුපියල් ලක්ෂ 25 ගාණි දුන්නා නම් ඒ වගේ තවත් කොටසක් ගොඩ යන්නේ නැද්ද? ඒක වෙනවා. ඒක කරන්නේ නැහැ. මිනිස්සු ස්වභාවයෙන්ම ලොකු ටාගට් එකක් බලාගෙන මේ ටිකට් එක ගන්නවා. ඒ නිසා ලොකු ටාගට් එකක් ඉතුරු කරාම ටිකට් විකිනෙනවා වැඩි. ණයබරින් මිරිකිච්ච රටකට මේක ආණ්ඩු වලට හොඳ තුරුම්පුවක්. හැබැයි මේකෙන් මිනිස්සු තව තවත් දුප්පත් වෙනවා මිසක් පෝසත් වෙන්නේ නැහැ. එකෙක්ව පෝසත් කරලා 100ක් දුප්පත් කරන එකක් මේක. එකෙකුට chance එකක් දීලා මිනිස්සු 1000කගේ සීරි මාංශය උරාගෙන බොන එකක් මේක. මේක ගන්න එපා කියලා කාටවත් කියන්න බෑ. මොකද මේ ස්විප් ටිකට් එක තමයි මිනිස්සුන්ගේ සිහින මන්දිර හදන දෙවියන්. මේකට මිනිස්සුන්ගේ තියෙන ලෝලය, මේක කෙරෙහි තියෙන විශ්වාසය මට නම් පේන්නේ. මම දන්න විදියට අපේ ගම් පළාතක කවදාවත් මිනිහෙක් ස්විප් ටිකට් එකක් අරන් ගෙයක් දොරක් හදලා ලස්සනට ඉන්නේ නැහැ. ඒ මිනිස්සු ඇති. හැබැයි අපේ ගම්වල දැන් එකක් සිද්ධ වෙනවා. අර කවුළුවෙන් රුපියල් 10000ක් දුන්නානේ. අර කවුළුවෙන් රුපියල් 25000ක් දිනුමක් ගියානේ. අතරින් ලක්ෂ 2ක් ගියා එදා. ගිය සතියේ ලක්ෂ 10ක් දුන්න බං ඉතින් කියලා අම්මෝ ප්‍රචාරයක් නම් යවනවා. ඒ ප්‍රචාරයක් දැන් මෙලද මාකට් එකක් විදිහට අල්ලගෙන යනවා ඉස්සරහට. පව්. මගේ රටේ දුප්පත් මිනිස්සු පව්. කෝටිපතියෝ මෙව ගන්නෙ නෑ. මෙව ගන්න එදා වේල හොයාගෙන තමන්ගේ සිහින මන්දිරය හදාගන්න, ගේ හදාගන්න, වාහන කටුවක් ගන්න, ණය ටික ඉවර කරගන්න. ලක්ෂයක් දිනුම් ගද්දි එක මිනිහෙකුට දිනුමක් දෙන එක තරගයක් නෙමෙයි, ජයග්‍රහණයක් නෙමෙයි. ඒ ජයග්‍රහණය හරි පරාජිතයි මිනිස්සුන්ගේ පැත්තෙන්. ඒ නිසා රජයට පුළුවන් නම් අඩු ගානේ මේ දිනුම් කඩලා දෙන්න. අනිත් පැත්තෙන් මේ සතියක් තුල උපයන කෝටි ගාණක් බුදල කොහොමද ජනතාව අතර බෙදලා දුන්නේ? රජයට කීයක් ගත්තද? මේවා පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරන්න මේ වත්මන් රජයට පුළුවන් නම් මිනිස්සුන්ට මේ ටිකට් ගැන පැහැදීමක් ඇති වෙයි. තව තවත් ටිකට් අලෙවි වෙයි. ඒ නිසා මේ ටිකට් එක තුලින් මිනිස්සුන්ගේ ජීවිත බිලි ගන්නවා වෙනුවට මේ ටිකට් එකම මිනිස්සුන්ගේ සාර්ථකත්වයේ මාවත බවටත් පත් කරන්න පුළුවන්. රජයේ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒක නියෝගයක් නෙමෙයි, අහිංසක ඉල්ලීමක්. අපි බලන් ඉන්නවා.